මින්නේරි හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව සැරිසැරූ තේජවන්ත සද්ධන්තයෙක් වූ සුමේදට දෙස්විදෙස් සංචාරකයන්ගෙන් ලැබුණේ ඉහළ ආකර්ෂණයක්. සුමේද ඇතා සතු අඩි 5යි අඟල් 7ක් පමණ වන දිගු දල යුවලත් උගේ සංවර තේජාන්විත ගමනත් ඊට හේතු වුණා. වසර 1.5කට පසු පසුගිය වසරේ ජුනි මාසයේදී මින්නේරි ජාතික වනෝද්‍යානයේ සුමේද සැරිසරන බවට ලද තොරතුරු මත බොහෝ පිරිසක් එහි පැමිණි බව සුප්‍රීම් නිවුස් හබරණ ප්‍රාදේශීය වාර්තාකරු සංජය මදුෂාන් සඳහන් කළා. බොහෝ විට තනිව වෙසෙන මේ ඇතා මේ වන විට වයස අවුරුදු 30-40 අතර පසුවනවා. පසුගිය දිනවල සුමේද හස්තියා ගණේවල්පල ප්‍රදේශයේ ආශ්‍රිතව රැඳී සිටි බව වනසත්ව නිරීක්ෂකයින් පැවසුවා. රිටිගල රක්ෂිතයේ සිට ආහාර සොයා කැකිරාව හොරවිල ආදී ප්‍රදේශවලට පැමිණෙන අලියතුන්ගේ අලිවංකඩ වැටී තිබෙන්නේ හබරණ බර්දන් කඩවල මාර්ගයේ අනුතර සිදු වූ ගලපිටකල ප්‍රදේශය හරහායි. එම මාර්ගය හරහා ගමන් කරමින් සිටි මේ තේජාන්විත හස්තියා ලොරි රථයක ගැටේ අනතුරට පත්වනේ පසුගිය 7 වෙනිදා උදෑසනයි. අනතුර හේතුවෙන් සුමේද හස්තියාගේ වම් දලය ශරීරයෙන් වෙන් වුණා. තුවාලයේ වේදනාවද සමග වනයේට පලා ගිය හස්තියා සොයා මෙහෙයුම් ආරම්භ වූ අතර අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් රිටිකල රක්ෂිතයේ රැඳී සිටින බවට වනජීවී නිලධාරීන් සාධක සොයාගත්තා. මේ රතු පාට ඉන්න මෙන්න මේකේ මට දැනනවා තුල්ලුව හොපනේ නේ ඔය දෙන්න තමයි උදේ ගෙවිච්ච පාරනේ උදේ ගෙන්නේ රෙදිච්ච කිත්තේ යන කිත්තේ යනවා. ඇතා සෙවීමේ මෙහෙයුම සඳහා ඩ්‍රෝන සහායද ලබා ගැනුණා. දිවාරේ නොතකා ක්‍රියාත්මක වූ මෙහෙයුමට අවට ප්‍රදේශවල ජනතාවගෙන්ද ලැබුණේ නොබද සහයක්. අද පස්වරුවේ වනාලි රංචුවක් රැඳී සිටින බවට ලැබුණු තොරතුරු අනුව සද්ධන්තයා සොයා මානංකට්ටිය හුරුල්ල රිටිගල අතර ප්‍රදේශයේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා. අනතුරට පත් ලොරි රථයේ රියදරු අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ පින්නවල පණ්ඩුල හස්තියා 2018 වසරේදී ස්නානිය සඳහා රැගෙන ගිය අවස්ථාවක මාවුයේ ගල්පරයක වැදීමෙන් පණ්ඩුලගේ වම් දලයට හානි වුණා. එහිදී පින්නවල අලියනාතාගාරයේ පශු වෛද්‍යවරු සහ එවකට බදුල්ල ශික්ෂණ රෝහලේ දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මල් කුලසේකර ඇතුළු කණ්ඩායමක් පණ්ඩුලගේ දල ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය ආරම්භ කළා. එය මෙරට ඉතිහාසයේ දල බිඳුණු හස්තයෙකු සඳහා ප්‍රතිකාර කළ පළමු අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. එම ප්‍රතිකාරය සාර්ථක වූ පණ්ඩුල හස්තයාගේ බිඳුණු දලය හොඳින් වැඩි ඇති අයුරුයි මේ. අපි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට දලයක් කැඩිච්ච ඇතෙකුට ප්‍රතිකාර කරලා පුංචි ඇතෙකුට ඒ ඇතාගේ දලය අපහු හැදෙන විදිහට අපි මේ ප්‍රතිකාරය තාම සාර්ථකව අවසන් කරලා තියෙනවා. අද වෙනකොට පින්නවල අලියලාතාගාරයේ ඒ ඇත් පැටිය පණ්ඩුල ඉන්නවා. මේ ප්‍රතිකාරය සුමේද හස්තයාටත් සිදු කළ හැකිද? මෙතන තියෙන වෙනස තමයි මේ ඇතා කැලේ ජීවත් වෙන ඇතෙක් ඇතාව හොයාගන්න පුළුවන් නම් සහ ඇත් පැටියෙකුගේ නම් අපිට ඇත්තට මේකට යම්කිසි ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රතිකාරය අපි එක් වතාවක් අපි කොහොම හරි කරලා සිහි නැති කරලා කරගත්තත් ප්‍රතිකාරයෙන් පස්සේ ඇතාව බලාගන්න එක කරන හැටි ගැන තමයි අපි විසඳ ගන්න ඕන. ඉතින් ඒ සම්බන්ධව අපේ පශු වෛද්‍යවරුන්ට තමයි අපේ මං හිතන්නේ ඒ දේ ගැන මට වඩා අවබෝධයක් තියෙන්නේ. ඒ දේ මං හිතන්නේ කරගන්න පුළුවන් නම් අපේ පැත්තෙන් අපිට මේකට මැදිහත් වෙලා සුමේද ඇතාට අවශ්‍ය ප්‍රතිකාරය කරලා දෙන්න අපේ මැදිහත්වීම අපිට කරන්න පුළුවන්. අලේ හොඬේ මුල ඉඳලා ඇඟ ඇතුළට තව 3න් 1ක් විතර දිග තියෙනවා. ඇඟ ඇතුලේ. දැන් මේ කැඩලා තියෙන විදිහට දලේ කැඩලා තියෙන්නේ ඇත්තටම පල්ප කුහරය අනාවරණය වෙන පරිදි. මේ විදිහේ දල ගැලවුණාම එහෙම නැත්නම් මුලින්ම කැඩුනම ආපහු මේ දලය එන්නේ නැහැ. එනවා අපි දැකලා නැහැ. මෙතන එක භයානක තත්ත්වයක් තියෙනවා. මේ පල්ප කුහරය එළියට පේනකොට එතනින් විස බීජ යන්න පුළුවන්. ආපහු මේක හොයාගත්තයි කියලා ආපහු දත සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ.
කායම දත එයි කියලා විශ්වාස කරන්න අමාරුයි. නමුත් හොයාගන්න එක වටිනවා. මේ බෙහෙත් කළ යුතුවම තියෙනවා මේ ඇතාට නැත්තම් ලොකු අසනීපයක් වෙන්න පුළුවන් මේ පරිසරයට විවෘත වෙලා තියෙන පල්ප කුහරය ආසාදනයටපත් වෙලා. වෛද්‍යවරුන් පවසන පරිදි සුබේද ඇත් පැටවකු නොවීමත් දලය ගැලවී ගොස් තිබීමත් නිසා සුබේදට යළි මින්නේරිය හැඩ කළ හැකිද යන්න ඉදිරි වන්නේ ප්‍රශ්නාර්ථයක්.